අප්‍රේල් මාසේ සැලරි එකෙන් මං ගත්ත පොත් මොනවාද කියලා පෙන්වන්න තමයි අද මම ආවේ. ඉතින් අපි බලමු මේ පාර මම මොනවාද ඕඩර් කරපු පොත් ටික කියලා. වෙනද වගේම මම මේ පාරත් grantha.lk එකෙන් තමයි පොත් ටික ඕඩර් කරේ. මට ලේසි සිලෙක්ට් කරලා ඕඩර් කරන්න grantha.lk එකෙන්. අපි රැප් එක අයින් කරලා බලමු මොනවාද මේ පාර තියෙන පොත් කියලා. මම අර හැමදාම කියනවා වගේ ඕඩර් කරන්න පොත් ඉතින් මම දන්නවා. ඒ වුණාට ඔයගොල්ලෝ දන්නේ නැහැනේ මම මොනවද ගත්තේ කියලා. මේ පාර මම පොඩ්ඩක් මේ දවස්වල ප්‍රසිද්ධ නාට්‍යයකට අදාළ පොතක් ඕඩර් කරා. ඒක දැක්කම මට ගන්න ඕනේ කියලා හිතුණා. ජනප්‍රිය ප්‍රවීණ ලේඛිකාවකගේ ලස්සන පොතක් ඇසුරෙන් මේ දවස්වල රූපවාහිනියේ හරි ITN එකේ හරි මගේ මතකේ හැටියට අපි ඉතින් දැන් ගොඩක් කතා බලන්නේ TV එකකින්ට වඩා YouTube එකෙන්නේ. ඒ නිසා channel එක මොකක්ද කියලා හරියට මතක් වෙනවා. So මේ තියෙන්නේ මං කියපු පොත. දොරකඩ දෙවොල. මේක තරංග දිසානායකගේ හරිම ලස්සන පොතක්. මං කොටස් දෙක තුනක් බැලුවා කතාවේ. හැබැයි මං ඒක ස්පොයිල් කරගන්න කැමති උනේ නැහැ. මොකද ගොඩක් වෙලාවට පොතේ තියෙන කතාවම නෙමෙයි පොඩි වෙනස්කම් යනවානේ නාට්‍යයකට යනකොට. මොකද ඒක නාට්‍ය අනුසාරයට අදාළ වෙද්දී පොඩි වෙනස්කම් කරනවා. ඒ නිසා මම ඒක බලන්න නැතුව කෙලින්ම පොතම කියවනවා කියලා හිතුවා. ඉතින් ඒ හින්දා පොත ගත්තා. ඊළඟට ආයි තරංග දිසානායක. මේ පාර මම තරංග දිසානායකගේ පොත් සෙට් එකක්මයි ගෙන්නුවේ. තරංග දිසානායකගේ වාපි. ඊට පස්සේ මේ පාර ෂර්ලොක් හෝම්ස් අලුතෙන් ආපු එක. හැබැයි මේක චන්දන මෙන්ඩිස්ගේ නෙමෙයි. කවිෂ නදුන්නාගොඩ ආරච්චි කග්ගොඩ ආරච්චි කියලා. සේද සලකුණ මට මේක ගන්න ඕන වුණා. මොකද ෂර්ලොක් හෝම්ස් ගොඩක් පොත් මාගාව තියෙනවනේ ගොඩක් නෙමෙයි. අතර මෙච්චර කාලෙක නිකුත් වෙච්ච ඔක්කොම පොත් වගේ මාගාව තියෙනවා. ඉතින් මේ පොතක් තිබ්බ නැත්නම් අපරාධය කියලා හිතුන හින්දා මේකත් ගත්තා. ඊට පස්සේ මම හොයා හිටියා ලස්තර අවින් උමගිලියගේ අර අදිසි කතා සෙට් එකේ හැමරිජ් මන්දිරයේ අභිරහස කියලා අර තිබ්බ කතා මිස්ටි සීරීස් එකේ එයාගේ අනිත් පොතක් මට ගන්නන්නලා තිබ්බා. මම ඒකත් මේ පාර ඕඩර් කරා. ඊට පස්සේ තුහින පිනිසලු කියලා. මේ පොත මට හිතුණා මේකේ මේ පිටිපස්සේ කියවුවාම ඒක ලස්සන ඇති කියලා. ඒ නිසා පොඩක් මට හිතුණා ඒක හොඳ ඇති කියලා. එහෙනම් මම ගත්තා. මේවා ඉතින් ලව් ස්ටෝරිස් තමයි බට් හිත නිදහස් වෙන්න හොඳයි යන්නේ මේවා කියවන එක. ඊට පස්සේ අවසාන වශයෙන් තරංග දිසානායකගේ ශ්වේත හංසනි. ඉතින් මේ පාරත් මම රුපියල් 7000 ගානක වගේ පොත් සෙට් එකක් ඕඩර් කරලා තියෙනවා. ඩිස්කවුන්ට් එක. ඒ කියන්නේ රුපියල් 9000 ගානක වගේ වටිනාකමක් තියෙන පොත් සෙට් එකක්. හැබැයි ඩිස්කවුන්ට් එක මට රුපියල් 7000 ගානක් වගේ උනේ. මම මේකත් ගත්තේ ඇත්තටම මේ කමර්ෂල් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන නිසා වෙන් මාස 6කට ගෙවීම් විදියට තමයි ගත්තේ. ඉතින් ඒක ගොඩක් වටිනවා. මොකද පොත් ටික මගේ අතේ සමහර වෙලාවට ගෙවීම් කරලා ඉවර වෙද්දි මම මේ පොත් ටික කියවලත් ඉවර වෙන්න පුළුවන්. ලැබෙන වෙලාවත් එක්ක තමයි ඉතින් පොත් කියවන්නේ. හැබැයි ගොඩක් වෙලාවට මම මේ සතියකට පොත් දෙක තුනක් අනිවාර්යෙන් කියවන්න try කරනවා. එහෙම නැතුව මගේ මේ තියෙන පොත් සෙට් එක ගත්තේ අපරාධින්ද මට නඩු වැටෙන්න පුළුවන් කෙතරින්. ඒ නිසා ඉතින් හරි මෙන්න මේ තමයි මේ මාසේ සැලරි එකෙන් මම ගත්ත පොත් සෙට් එක. ඔක්කොම පොත් තියෙනවා පොත් 6ක්. ඉතින් මේ පොත් 6 කියවුවහම අර කලින් ඒව වගේම මම රිවිව්ස් අරගෙන එන්නම් පොත කොයි වගේද කියලා. පොතේ තියෙන කතාව ස්පොයිල් නොකර මේක කියවන්න කොයි විදිහේ පොතක්ද කියන එක විතරක් අරගෙන ඔයාලගේ නිවහනට එන්නම්. එතකන් බයි බයි. ලස්සන පොත්වල අදහස් මාත් එක්ක බෙදා ගන්න.